අද මම කතා කරනවා YouTube videos වලට creative commons video කොහොමද නීත්‍යානුකූලව සහ හරි විදියට පාවිච්චි කරන්න එහෙම නැත්නම් හොයාගන්නේ කියලා. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව යමු වීඩියෝ එකට. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. ඉතින් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා කොහොමද YouTube එකේ මේක හොයාගන්නේ කියලා. මේ Creative Commons video පාවිච්චි කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඒක කරන විදියක් තියෙනවා. දැන් ඔයා මොනවාරි දෙයක් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරනවා නම් මේ විදිහට පෙනී ඉඳලා හරි ඔයාට සමහර ක්ලිප් අවශ්‍ය වෙනවා. ඉතින් මේව ගන්නකොට ගොඩක් වෙලාට copyright strike වගේ දේවල් එන්න පුළුවන්. ඉතින් මම කියන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා YouTube app එකට එහෙම නැත්නම් youtube.com කියන වෙබ්සයිට් එකට ගිහලා search කරගන්න. ඔයාට උදාහරණයක් විදියට search කරන්න පුළුවන් ලංකාවේ තියෙන ලස්සනම තැන් මොනවද කියලා ඉංග්‍රීසි වලින් ටයිප් කරලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ෆිල්ටර් එකක් තියෙනවා මේ සර්ච් එන්ජින් එකේ. YouTube සර්ච් එන්ජින් එකේ ඔයාගේ ෆෝන් එකේ ඇති සමහරට ඉරි 3ක් ඇති සමහරට ඩොට් 3ක් ඇති මට හරියට මතක නැහැ. මම ස්ක්‍රීන්ෂොට් එකක් දමන්නම්. එතෙන්ට ගිහිල්ලා සර්ච් කරලා ඉවර වෙලා එතෙන්ට ගිහිල්ලා මේ ෆිල්ටර් යටතේ ඔයාට මේ Creative Commons කියන ඔප්ෂන් එක තේරුවන් පස්සේ ඊට අදාළ වීඩියෝස් තමයි ඔයාට ලැබෙන්නේ. ඉතින් එහෙම ඔයාට සර්ච් කරාන් පස්සේ ෆිල්ටර් කරලා වෙනම ගන්න පුළුවන්. එහෙම ගත්තාන් පස්සේ ඔයාට චෙක් කරන්න දෙයක් තියෙනවා. ඔයා ලයිසන් එක අනිවාර්යෙන් චෙක් කරන්න. මේ වීඩියෝ එක ඔයා ප්ලේ කරලා ඉවරලා බලන්න මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවද කියලා. Creative Commons Attribution License ඊට පස්සේ වරහන් ඇතුලේ Reuse Allowed කියලා තියෙනවා. ඉතින් මේ Reuse Allowed කියන එක තියෙනවා කියන්නේ ඔයාට නැවතත් මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් මෙහෙම වීඩියෝ එකක් අරගෙන ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ YouTube videos එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එකම එහෙමම දමනවා කියන එක නෙවෙයි. ඒකෙන් කොටස් කපලා ඔයාට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකදී අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක භාවිතා කරන්න කලින් අර මම කිව්ව CC එහෙම නැත්නම් Creative Commons කියන එක තියෙන්න ඕන. ඉතින් එහෙම වීඩියෝ එකක් ගත්තාන් පස්සේ මේකේ අර මුල් අයිතිකරුවට ගෞරවයක් අපි කරන්න ඕන. ඒ කියන්නේ එයාට ඔයගොල්ලෝ තේරෙනවා ඒගොල්ලෝගෙන් නිකම්ම ගන්නකොට ඒගොල්ලෝ කැමති නෑනේ කිසිම නිකන් ගාණක් නැතුව. එහෙම නැතුව අපි එයාට අර ගරුත්වයක් දෙන්න බලනවා නම් ගොඩක් හොඳයි. ඒක අපිට කරන්න පුළුවන් description එකට ගියා නම් description එකේ අපිට channel එකේ name එක සඳහන් කරන්න පුළුවන් විස්තරයක් කියලා. channel එකේ name එක සඳහන් කරලා ඊට පස්සේ මේ වීඩියෝ එකට ඔරිජිනල් වීඩියෝ එකට අදාළ link එක අපිට paste කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට කරන්න පුළුවන් credit කියලා දමලා ඉවරලා මුලට ඒ විදිහට ඒ විස්තර ටික දෙන්න. එතකොට එයා ඒක බැලුවත් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැනේ. ඒ විස්තර දීලා තියෙනවා credit දීලා තියෙනවා. කොහෙන්ද ගත්තේ කියන විස්තර තියෙනවා. ඒ වගේ ගෞරවයක් කරනවා නම් අපි ඒක ගොඩක් හොඳයි. ඊට අමතරව අපිට සාමාන්‍යයෙන් YouTube එකේ තියෙන වීඩියෝස් පාවිච්චි කරන්න පුළුවන්. ඒව සාමාන්‍යයෙන් අර සාමාන්‍ය ස්ටෑන්ඩඩ් YouTube ලයිසන් එක යටතේ තියෙන වීඩියෝස් නේ. ඉතින් මෙහෙම වීඩියෝස් ඔය අනවසරයකින් කියන්නේ අවසරයක් නැතුව ඔයා පාවිච්චි කරොත් අනිවාර්යෙන් ඔයාට copyright strike එන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා ඒ කෙනාගෙන් අවසරයක් ඇතිව තමයි පාවිච්චි කරනවා පාවිච්චි කරන්න ඕන. එහෙම නැතුව එයාගෙත් අර වීඩියෝ එකේ link එක දාලා එහෙම දැම්ම කියලා මම නම් හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාට වෙන්න පුළුවන්. හැබැයි අර දන්න කියන කෙනෙක් එක්ක කතා බහ කරලා ඔය වැඩේ කරන් පස්සේ නම් description එකේ දාන්න ඕන කියලා එහෙම දෙයක්වත් නැහැ. නමුත් අපිට කියන්න බෑනේ කොයි වෙලාවෙ මොනව වේද කියලා. අනිත් එක තමයි ඔයා මේ CC videos ඒ කියන්නේ මේ CC කියන්නේ Creative Commons. CC videos ඔයා ඔයාට පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් trim කරන්න. කොටස් කපලා ඒ අදාළ කොටසක් ඔයා කපලා වෙනම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකම අරගෙන ඔයාලට හොඳට එඩිට් කරලා එහෙම ගන්න පුළුවන්. Creative Commons videos වල එහෙම කරලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම කියනවා ඔරිජිනල් වීඩියෝ එකම ඔයා ගන්න ඕන. ඒ කියන්නේ මම දැන් ඔරිජිනල් වීඩියෝ එක කරනවා නම් ඔයා ඒක අරගෙන එඩිට් කරා. ඔයාගෙනුත් තව කවුරු හරි ගන්න. අන්න එහෙම ගත්තම ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි අර මුල් අයිතිකාරයෙක්ගෙන් මේ වීඩියෝ එක ගත්තොත් තමයි හරියටම හරි. එතකොට තමයි ඔය ප්‍රශ්න ගොඩක් අඩු වෙන්නේ. ඒ වගේම මම ඔයගොල්ලන්ට තව සඳහන් කරන්නම් මේ වගේ ඔයාට free videos ගන්න පුළුවන්. දැන් මම මේ ගැන කලිනුත් සමහර දේවල් සඳහන් කරලා තියෙනවා. ඔයාට මෙන්න මේ high quality videos අවශ්‍ය නම් මෙන්න මේ වෙබ්සයිට් බලන්න. Pixels කියලා තියෙනවා. මම මේ ගැන කලිනුත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ Pixels කියන වෙබ්සයිට් එකට ගියාම පස්සේ ඔයාට ෆොටෝ වීඩියෝස් ඕන දෙයක් ගන්න පුළුවන්. මේව ගත්ත කියලා එහෙමම දමන්න එපා. පොඩි හරි වෙනසක් කරලා ඔයාට මේක ඔයාගේ වීඩියෝස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඔයා මේ ගන්න ඒවට අපිට ගෙවීමක් කරලා එහෙමත් තියෙන සමහර හොඳ ෆුටේජ් තියෙනවා. ඒවට අපි ගෙවීමක් කරොත් එහම හොඳ ක්වොලිටි ඒ වගේම ඒ කියන්නේ අපි හොයන දේට අදාළව වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රී දෙන ඒවා තමයි ගන්න වෙන්නේ. ඊට අමතරව Pixabay එකෙන් තමයි මම ගොඩක් වෙලාවට වීඩියෝස් ගන්නෙ. ඔය ඉතින් ශ්‍රී ලංකා කියලා වගේ නිකන් හරි සර්ච් බාර් එකේ සර්ච් කරලා බලමුන් පස්සේ ඊට අදාළ ගොඩක් දේවල් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙබ්සයිට්
තියෙනවා. මීට වඩා දේවලුත් ඇති. ඉතින් පහල කමෙන්ට් සෙක්ෂන් එක කියන්නේ මම වැඩි කතා කරන්නේ සාමාන්‍යයෙන් බහුලව මම නම් පාවිච්චි කරන දෙකක් නිසා තමයි මම මේ ගැන මේ සඳහන් කරන්නේ. අනිත් එක තමයි විකිමීඩියා කොමන්ස් කියලා තියෙනවා. ඉතින් මේකෙත් පොඩ්ඩක් බලන්න මේ ඓතිහාසික සංස්කෘතික වගේ දර්ශන මෙන්න මේකෙන් ඔයාලට සර්ච් කරලා ගොඩක් වෙලාට ගන්න පුළුවන් වේවි. ඊට පස්සේ තවත් මේ වගේ වෙබ්සයිට් රාශියක් ඇති. ඔයාලට පුළුවන් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එක කවුරුද දන්නව නම් කියන්න. හරි. ඉතින් ඔය වගේ දේවල් පාවිච්චි කරලා ඔය වගේ වෙබ්සයිට් පාවිච්චි කරලා ඒ වගේ YouTube එකේ නීති විරෝධී නොවන විදියට ඒගොල්ලොන්ගේ නීති වලට යටත්ව අපිට CC වීඩියෝස් අරගෙන එඩිට් කරලා අපට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොහොමනත් එහෙම කිසිම ගැටලුවක් උන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ටත් පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඊට අමතරව ඔයගොල්ලන්ට මගෙන් සර්විසස් ලබා ගන්න පුළුවන්. ඔයාගේ YouTube channel එකේ earn tab එකේ second step එකේ මොන හරි එකක් තියෙනවා නම් ඒ වගේම ඔයාගේ AdSense එකේ මොන හරි verification, address verification, ID verification, tax form එක fill කරන එකේ එකක් මොකක් හරි වෙලා තියෙනවා නම් ඊට අමතරව මේ tax කැපෙන එක ගොඩක්ම වැඩි නම් මේක අඩු කරගන්න ඔයාලට TIN number එක නැත්තම් ඒක උනත් මට ඒ විස්තර ඔක්කොම හරියටම හදලා දෙන්න පුළුවන්. හරි විදියට වැරදි ක්‍රම වලට නෙවෙයි හරි ක්‍රම වලට තමයි මේ ඔක්කොම යන්නේ. ඉතින් ඔක්කොම ඔයාට කමියුනිටි පෝස්ට් වල දාමලා ඇති මම කරපු දේවල්. ඉතින් මේ කීපයක් විතරයි මේ ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ එකම දේ නැවත නැවත දාමන්න ඕනේ නැති නිසා අර මම වෙනසක් වගේ වෙනස් දෙයක් ආවොත් අනිවාර්යෙන් පෝස්ට් එකක් දාමනවා. ඊට අමතරව නිකන් ඉඳලා හිටලා පෝස්ට් එකක් දාමන්න ඕන නිසා මේ වැඩ කරපු කෙනෙක්ගෙන් ස්ක්‍රීන්ෂොට් ටිකක් අරගෙන මේ විදිහට දාමනවා. ඉතින් ගොඩක් අයගේ විශ්වාසෙත් එක්ක ගොඩක් අය මාත් එක්ක සම්බන්ධ වෙනවා මේ හේතුවෙන්. කොහොමවත් ගොඩක් ස්තුතියි හැමෝටම. ඉතින් වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේකට මේ ගැන දන්න අය අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි එකක් දේවි. ඒ වගේම ෂෙයා කරන යාළුවෝ අතර සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා යහපත් තියෙන බෙල් එකකට ක්ලික් කරලා ඔයගොල්ලෝ පුළුවන් දිගටම channel එකත් එක්ක රැඳෙලා ඉන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ එකක් හැමතිස්සෙම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම මුණ ගැහෙමු.